හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම මගේ channel එකේ ඉන්න ඔයාලා හැමෝමව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් අපි යන් වීඩියෝ එකට වෙසක් දවස පටන් ගත්තේ කොහොමද කියලා බලන්න. හැම අවුරුද්දකම වෙසක් පොය දවසට අපේ පන්සලට දානේ දෙන්නේ අපේ ගමේ කට්ටිය එකතු වෙලා. ඉතින් අපි පාන්දරම දානේ හදාගෙන පන්සලට අරන් ගියා. දාන පිළිවෙලට හදාගෙන සම්බුද්ධ පූජාවට තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඔන්න දානේ වැඩ ටික ඒ විදිහට ඉවර වුණා. ඉතින් එන්නකො අපේ පන්සල ගැන මම ඔයාලට කියන්න. අපේ පන්සල තමයි මාලිගාතැන්න විවේක සේනාසනය. බස්නාහිර පළාත ඇතුලේ තියෙන ලස්සනම පන්සලක් තමයි මාලිගාතැන්න පන්සල කියලා කියන්නේ. පන්සලට එනකොට මෙන්න මේ පඩිපෙළවල් නැගලා ඉන්න ඕනේ. පන්සල තියෙන්නේ ගොඩාක් උඩ. කන්ද උඩටම යන්න ඕන. පන්සලේ උඩමළුවටත් යන්න නම් කන්ද ගොඩාක් නැගලා යන්න තියෙනවා. අපි නම් උඩමළුවට ගියේ නැහැ. අපි පල්ලෙහා විතරයි හිටියේ. උඩ යන්න උදේ වැඩි. ටිකක් දවල් වුණාන් පස්සේ තමයි උඩමළුව වදින්න යන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ උඩ කන්දට යන පාර පටන් ගන්න තැන. මෙතනින් පටන් අරන් තමයි උඩ කන්දට යන්න තියෙන්නේ. උතුන පහු කළාන් පස්සේ තියෙනවා පොඩි ගල් තලාවක්. ඒ ගල් තලාව උඩින් නැගලා තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් උතරින් නැගලා උඩට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවද මේ තියෙන්නේ මම අර කිව්ව කඳු වලින් එකක් තමයි මේ තියෙන්නේ. උඩමළුව තියෙන කන්ද නෙමෙයි ඔය. ඔය වෙන කන්දක් කොහොම හරි කඳු තියෙනවා 3ක් විතර. මෙන්න මේ ඉස්සරහා තියෙන පාරෙන් තමයි උඩමළුවට යන්න තියෙන්නේ. යන අතරමඟ ගමේ කට්ටිය කඩ දාලා තියෙනවා කෑම ගන්න, බීම බොන්න. මහන්සියෙන් පස්සේ නැවතිලා ඉඳලා යන්න පුළුවන්. උඩ කන්දට යන්න ගොඩාක් දුර යන්න තියෙන නිසා තමයි එහෙම කඩ දාලා තියෙන්නේ. යන අයගේ පහසුවට. ඔන්න ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye bye.